ඒක හරි. අපි යමු පස්වෙනි ප්‍රශ්නෙට. විශාලත්වයේ p හා q වන එකිනෙකට ආනත දෛශික දෙකක සම්ප්‍රයුක්තයේ දෛශිකයේ විශාලත්වය r වේ. දෛශික ආකලනය පිළිබඳ ආකලනය කියන්නේ මොකද්ද ළමයි? ආකලනය කියන්නේ එකතු කරනවා කියන එක. ඔය දන්නේ නැති ළමයි ලියා ගන්න. ආකලනය කරනවා කියලා කියන්නේ එකතු කරනවා කියන එක. හරිද? ආකලන නියමය ආකලනය කරනවා කියන්නේ එකතු කරනවා කියන එක. ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නියමයට අනුකූලව නිර්මාණය කර ඇති නිවැරදි රූපය. හරි. මේ ත්‍රිකෝණ නියමයේ තියෙන විශේෂතා මොනවද? ත්‍රිකෝණ නියමයේ තියෙන විශේෂතා මොනවද? මෙන්න මේ දේවල් ටික ත්‍රිකෝණ නියමයේදී තුප්ත වෙන්න ඕන. මේ ත්‍රිකෝණ නියමයේදී පළවෙනි දෙනා තමයි එකක් අවසන් වූ තැනින් එකක් අවසන් වූ තැනින් අනෙක පටන් ගත යුතුය. එකක් අවසන් වූ තැනින් අනෙක පටන් ගත යුතුය. ඒ කියන්නේ tail to head විදියටයි මේ වැඩේ යන්න ඕන. වලිගයට හිස විදියටයි මේක යන්න ඕන වැඩේ. ඊට පස්සේ සම්ප්‍රයුක්තය නිරූපණය වෙන්නේ සම්ප්‍රයුක්තය ආරම්භක ලක්ෂයේ සිට අවසන් වන ලක්ෂය දක්වා පවතී. ආරම්භක වන ලක්ෂයේ සිට අවසාන වන ලක්ෂය දක්වා පවතී. එතකොට ළමයි ඕගොල්ලෝ ওই වගේ රූප සරහන් දීලා ප්‍රශ්නයකදී බලන්න ඕන මෙන්න මේ දෙන්න තුප්ත වෙනවද කියලා. මේ දෙන්න හරියනවද කියලායි බලන්න ඕන. පළවෙනි උත්තරේ බලමු. දැන් පළවෙනි උත්තරේ ත්‍රිකෝණයක් තියෙනවා. ඒ ත්‍රිකෝණයේ මෙහෙම තියෙන්නේ මෙතන q හරිද? මෙතන r හරිද? මෙතන p. බලන්න දැන් මේ p හා q නේ සම්ප්‍රයුක්ත දෛශික දෙක. p හා q එකම තැනින් පටන් අරන් තියෙන්නේ ළමයි. එහෙනම් පළවෙනි උත්තරේ මේ එකම තැනින් පටන් ගැනීම වැරදි. p අඳින්න පටන් ගත්ත තැනින්මයි q අඳින්න පටන් අරන් තියෙන්නේ. එහෙම එකම ලක්ෂයෙන් ඇඳීම ආරම්භන්නේ සමාන්තරාශ්‍රණීය. මේ මෙතනදි ගත්තට පස්සේ පළවෙනි උත්තරේ වැරද්ද මොකද්ද? p හා q දෙන්නම ඇඳීම ආරම්භලා තියෙන එකම ලක්ෂයෙන්. මේ පළවෙනි කරුණ තුප්ත කරන්නේ අන්න වැරද්ද. එයා අයින් කරා. දෙවැනි එකට එන්න. දෙවැනි එකත් එහෙමයි. උගෙත් වැරද්ද ඒකම තමයි. මොකද්ද වැරද්ද? මේ p ඇඳලා තියෙන්නේ මෙතනින් q ඇඳලා තියෙන්නේ මෙතනින්. උගෙත් මෙන්න මෙතන එකම තැනින් පටන් අරන් තියෙන. අංක දෙකෙත් වැරද්ද ඒක. අංක 3ට එන්න. අංක 3 බලන්න q ඇඳලා තියෙනවා. මෙතනින් q පටන් අරන් තියෙනවා. කොහොම? අන්න q. තුන්වෙනි එකේ බලන්න q ඇඳලා කොහොම? දැන් p වව මුලින් අඳින්න ඕනේ නෑනේ. දෛශික දෙකෙන් කැමති එකක් මුලින් ඇඳලා ඒක ඉවර වෙච්ච තැනින් අනෙක පටන් ගන්න ඕනේ. හරි. ඔන්න q මෙතනින් පටන් අරගෙන ඇඳලා මෙතනට බහ ගන්න. මේක ගත්තට පස්සේ මෙතනදී ඔන්න p ඇඳලා හරිනේ. එකක් ඉවර වෙච්ච තැනින් අනෙක පටන්ගෙන. හරිනේ. ඔන්න එතන හරි. පළවෙනි එක හරි. ඊට පස්සේ සම්ප්‍රයුක්තය ලකුණු කරනකොට මේක ආරම්භයනේ. මේක තමයි ස්ටාර්ට් පොයින්ට් එක. මෙතන තමයි එන්ඩ් එක. මේ ආරම්භය අවසානය. එහෙනම් සම්ප්‍රයුක්තය නිරූපණය වෙන්න ඕන ආරම්භයේ සිට අවසානය දක්වානේ. එතකොට මෙහෙම රේඛාවක් ඇඳලා ඒක මේ පැත්තට ඊතලයේ වැටෙන්න ඕනේ. S ඉඳගෙන E දක්වා. ආරම්භයේ සිට අවසානය දක්වා. මේ දෙවෙනි කරුණ කියන්නේ එහෙමනේ. සම්ප්‍රයුක්තයේ ආරම්භක ලක්ෂයේ සිට අවසන් වන ලක්ෂය දක්වා පවතී. දැන් මේක ඊතලයේ දාලා තියෙන්නේ කොහෙටද? මෙහෙටනේ R ගේ. අන්න ළමයි මේක වැරදි. දෙවෙනි කරුණ වැරදි. ඔන්න ඔහොම ළමයි ඕගොල්ලෝ ගාව නෝට් එකක් හදලා තියාගන්න මේවා වරදින්න හේතු මොනවද කියන එක.
එතකොට ඕගොල්ලන්ට විභාගයකට යනකොට ටක් ගාලා බලාගෙන යන්න පුළුවන්. මේ ඔක්කොම ඕගොල්ලන්ට මතක හිටී කියලා හිතන්න එපා. ඔක්කොම ටික සදාකල් මතක තියෙයි. අනේ අපිට නම් ඕව අමතක වෙන්නේ නැහැ. එහෙම කාටවත් මතක හිටින්නේ නැහැ. ඔය පන්තිවල දක්ෂ ළමයි බිහි වෙන්නේ ඒගොල්ලෝ අමතක වෙන්න දේවල් බලලා මතක් කරගන්න නිසා. හරිද? කාටවත් එහෙම දීර්ඝකාලීනව හැම දෙයක්ම මතක හිටින්නේ නැහැ. ඒගොල්ලෝ අමතක වෙන්න නැවත බලනවා. ඒ වගේම අමතක වෙන්න නැවත බලන්න හරිද ක්‍රමවේද හදලා තියාගෙන ඉන්නවා. හරි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. තුන්වෙනි එක ආයේ කියන්නොක් කියලා කියනවා මේ බලන්න. තුන්වෙනි එක ආයේ කියන්නොක් කියලා කියන තුන බලන්න මේ දැන් මම P හා Qට අවධානය යොමු කරා. පළවෙනි එකනේ බලන්න ඕනේ එකක් අවසන් වූ තැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න එකක් අවසන් වූ තැනින් අනෙක පටන් ගන්න ඕන. හරිද? එතකොට මම ඔන්න මේකේ P හා Q දිහා බැලුවා. P හා Q දිහා බැලුවාම එකම ලක්ෂයෙන් නෙමෙයි පටන් අරන් තියෙන්නේ. Q මෙහෙම ඇවිල්ලා P මෙහෙම ගියා. එතකොට මම තීරණය කරා හරි මේක අඳින කෙනා Qව මුලින් ඇඳ මෙන්න පටන් ගන්න. දැන් ඔතන සමහරට ළමයෙක්ට ප්‍රශ්නේ වෙනම ඇත්තේ මේ Qව මුලින් ඇඳලා තියෙන්නේ කොහොමද කියලා. එයාගේ ඔළුවේ ඇත්තේ P තමයි මුලින් අඳින්න ඕනේ. එහෙම එකක් නැහැ. දෛශික දෙකෙන් කැමති එකක් මුලින්. දෛශික දෙකෙන් කැමති එකක් මුලින්. හරි. මම මෙන්න මෙතන මෙයා ඉවර වෙච්ච තැනින් මෙයා මෙහෙට ගිහිලා තියෙනවා ගත්තා. දැක්කා. ප්‍රශ්නේ දැක්ක ගමන් මෙයා මෙහෙම ඇවිල්ලා මෙතනින් ඉවලා මෙතනින් ගිහිලා තියෙනවා දැක්කම. එහෙනම් මං ගියා මේකේ ආරම්භයට. එහෙනම් මං හිතාගත්තා Q මුලින් ඇඳා කියලා. හරිනේ Q ඇඳා. ඊට පස්සේ ඒක ඉවර වෙච්ච තැනින් P ඇඳා. හරිනේ. එහෙනම් මෙතන ආරම්භය මෙතන අවසානය. මේ S කියලා දාලා තියෙන්නේ ආරම්භයට E කියලා දාලා තියෙන්නේ අවසානයට. හරිනේ. එහෙනම් දෙවෙනි කරුණට එනවා. සංප්‍රයුක්තයේ ආරම්භක ලක්ෂයේ සිට අවසාන වන ලක්ෂය දක්වා පවතී. සංප්‍රයුක්තයේ පවතින ඕනේ S ඉඳගෙන E දක්වා අරහෙට. මෙහෙට තියෙන්න ඕනේ. හැබැයි උත්තරේ දීලා තියෙන්නේ උඩට. එහෙනම් මෙතන මේ සංප්‍රයුක්තයේ දිශාව වැරදි. සංප්‍රයුක්තයේ දිශාව වැරදි. ඒක නිසා ඒ උත්තරය අයින් කරා. පැහැදිලි නේද? හතරවෙනි එකට එන්න. හතරවෙනි එක ගත්තාම හතරවෙනි එකේ ත්‍රිකෝණي තියෙනවා ඔහම. ඒක දැන් ඔන්න Q ඔහම ඇඳලා තියෙනවා. හරිනේ. ඊට පස්සේ P හරිනේ. එකක් අවසන් වූ තැනින් අනෙක පටන්ගෙන. හරි. එහෙනම් ආරම්භය මම මෙතන දාගත්තා S කියලා. මේ ඇඳලා තියෙන විදිය අනුව මෙතනින් පටන් අරන් තියෙනවා. එහෙනම් මෙතන දාගත්ත ඉවර වෙච්ච තැන. E කියලා. end එක. එහෙනම් සංප්‍රයුක්තය තියෙන්න ඕනේ මොකද්ද? ආරම්භයේ සිට අවසානය දක්වා. එහෙනම් අන්න කැපිටල් R. මෙතනදී මේ අවශ්‍යතාවයන් දෙකම හරිනේ. එහෙනම් උත්තරේ වෙන්න ඕන පිළිතුරු අංකය 4 කියන එක. පහෙත් මොකද්ද වැරද්ද කියලා බලන්න. පහෙත් මොකද්ද වැරද්ද කියලා බලන්න. හරිද? 4 තමයි උත්තරේ වෙන්නේ. පහේ වැරද්ද මොකද්ද කියලා බලන්න. පස්වෙනි එකේ ත්‍රිකෝණය තියෙනවා. පස්වෙනි එකේ ත්‍රිකෝණය තියෙනවා. මේක ගත්තට පස්සේ මේ පැත්තට P මේ පැත්තට Q. එකක් අවසන් වූ තැනින් නෙවෙයි අනික පටන් අරන් තියෙන්නේ. මේ P අඳින්න පටන් අරන් තියෙන්නේ මෙතන ඉඳගෙන මෙතනට P ඇඳලා ආයි මෙතන ඉඳගෙන මෙතනට Q ඇඳලා. හරියන්නේ නැහැ. එකක් අවසන් වූ තැනින් නෙවෙයි. මෙයාගේ දිශාව ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑ. R ගැන කතා කරන්න දෙයක් නෑ. ඇයි මම මේවයි R එහෙම ලකුණු කරෙත් නැත්තේ? R ගැන කතා කරන්න දෙයක් නෑ. පළවෙනි එකම වැරදි. හරි. මෙන්න මේ අවශ්‍යතාව දෙක හොඳට ඔළුවේ තියාගන්න ත්‍රිකෝණ නියමය සම්බන්ධයෙන්. හරි. ඔය රූපසාන් පහේ අඩුපාඩු තියෙන ඉක්මනින් හදාගන්න. හරි. උත්තරය අංක 4. ඊට පස්සේ ළමයි එන්න ප්‍රශ්නාංකය 7ට සමාන්තරාශ නියමය ගැන කතා කරමු. ප්‍රශ්නාංකය 7ට සමාන්තරාශ නියමය